ඉතින් අද මම කතා කරන්න යන්නේ විශ්ව ආකර්ෂණ නීතිය ෆලෝ කරන ගොඩක් අය ළඟ තියෙන පොතක් ගැන. මේක පොතක් කිව්වට විශ්ව ආකර්ෂණ නීතිය මුලින් ඉඳලා ඉගෙන ගන්න කෙනෙක්ගේ යතුරක් බවට පත් වෙන පොතක්. ඉතින් මේ පොතේ ඉතාමත් සරලව කෙටි පරිච්ඡේද ගණනාවකින් ඉතාමත් සරල විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද, මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා කතා කරලා තියෙනවා. ඉතින් ගොඩක් මේ පොත හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් අන්තර්ජාලයෙන් මේක හොයද්දී තියෙන්නේ ඉංග්‍රීසි ඔඩියෝ විතරයි. ඉතින් මට හිතුණා මේක සිංහලයට පරිවර්තනය කරා නම් ගොඩක් කට්ටිය මේක කියවලා තමන්ගේ දැනුම සහ මේ විශ්ව නීතිය කියන්නේ මොකක්ද කියලා දැනගයි කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා The Secret audio book එකක් සිංහලට පරිවර්තනය කරලා book එක ඔයාලට ලබා දෙන්න. ඉතින් අපි මේ එපිසෝඩ් එකකින් කතා කරනවා සම්පූර්ණයෙන්ම මේ පරිච්ඡේද කිහිපයම. ඉතින් අද ඔයාලා මේ එකතු වෙන්නේ The Secret book එකේ පළවෙනි පරිච්ඡේදයත් එක්ක. ඉතින් පළවෙනි පරිච්ඡේදය තමයි රහස එළිවිය. ලෝකයේ ක්‍රියාත්මක වන්නේ බලවත් නොපෙනෙන බලවේගයන්ට අනුවය. තවද මේවායින් වඩාත්ම වැදගත්ම එකක් වන්නේ ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරන විශ්වීය නීතියකි. දැනුවත්ව සිටියත් නැතත් සෑම පුද්ගලයෙකුගේම අත්දැකීම්, සමතතා, මූල්‍ය තත්ත්වයන් සහ සෞඛ්‍ය හැඩගැස්වීම සඳහා මෙම නීතිය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වේ. එය සිතුවිලි සහ හැඟීම් වලට ඍජුවම ප්‍රතිචාර දක්වන අතර මනසෙහි වඩාත් ප්‍රමුඛම වන දෙය යථාර්ථයට ගෙන එයි. මෙම මූලධර්මයේ තේරුම්ගෙන එය නිවැරදිව භාවිතා කිරීමට ඉගෙන ගන්නා අයට සාර්ථකත්වය, සතුට සහ ඉටුවීම අත්කර ගනිමින් තම ජීවිත අසාමාන්‍ය ආකාරයකින් පරිවර්තනය කරගත හැකිය. ඇතුළුව පැවැත්මේ සෑම දෙයක්ම ශක්තියෙන් ඇත. සිතුවිල්ලක් ඇති වූ විට එය විශ්වය තුලට ගමන් කරන නිශ්චිත සංඛ්‍යාතයක් රැගෙන යයි. මෙම ශක්තිය එයට සමාන අනෙක් ශක්තියෙන් ආකර්ෂණය කර ගනිමින් එම චින්තනය ජනනය කරන පුද්ගලයා දෙසට ඔවුන් ඇද දමයි. මේ ආකාරයට සිතුවිලි චුම් ලෙස ක්‍රියා කරමින් ඒවායේ සංඛ්‍යාතයට ගැලපෙන පුද්ගලයන්, සිදුවීම් සහ තත්වයන් ආකර්ෂණය ගනී. බහුලත්වය, ප්‍රීතිය සහ සාර්ථකත්වය ගැන නිරන්තරයෙන් සිතන පුද්ගලයෙකු ස්වභාවිකවම එම සිතුවිලි සමග සමපාත වන අත්දැකීම් ආකර්ෂණය කරගනු ඇත. කෙසේ වෙතත් නිතර කනස්සල්ලට පත්වන, පැමිණිලි කරන හෝ අඩුපාඩු ගැන අවධානය යොමු කරන කෙනෙකු නොදැනුවත්ම තම ජීවිතයට තවත් දුෂ්කරතා සහ නිෂේධනාත්මක බව ගෙන එනු ඇත. මෙම බලය ධනාත්මක සහ ඍණ අතර වෙනස හඳුනා නොගනී. එය අවධානය යොමු කරන දෙයට ප්‍රතිචාර දක්වන්නේ සරලවය. මට අසනීප වෙන්න ඕනේ නෑ කියන කෙනෙක් නැවත නැවතත් හිතනවා නම් අවධානය තවමත් අසනීප කෙරෙහි යොමු වෙනවා. ඒ සිතුවිල්ලේ ශක්තිය තවත් අසනීප ආකර්ෂණය ගන්නවා. මට ඇතිතරම් මුදල් නැහැ කියා යමෙක් නිරන්තරයෙන් පැවසුවහොත් ප්‍රමුඛ හිඟකම යොමු වන්නේ හිඟකම කෙරෙහි වන අතර මූල්‍ය අරගල දිගටම පවතිනු ඇත. මනස නිෂේධනය ක්‍රියාවට නංවන්නේ නැත. එය තේරුම් ගන්නේ චින්තනයේ ප්‍රධාන විෂය පමණි. කෙනෙකුගේ යථාර්ථය වෙනස් කිරීමට නම් අපේක්ෂිත දේ කෙරෙහි අවධානය සම්පූර්ණයෙන්ම යොමු කිරීමට අවශ්‍ය වේ. අනවශ්‍ය දෙයට අවධානය යොමු නොකළ යුතු අතර අසනීප ගැන සිතීම වෙනුවට සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මුදල් ප්‍රශ්න ගැන කරදර වෙනවා වෙනුවට මට ඇතිතරම් මුදල් තියෙනවා, මට ඇතිතරම් ධනෙ තිබෙනවා කියලා හිතන එක හොඳයි. මෙම චින්තනයේ මාරුව ධනාත්මක ප්‍රතිඵල දෙසට ශක්තිය යොමු කරයි. පසුව එය
යථාර්ථයේදී ප්‍රකාශ වීමට පටන් ගනී. මෙම මූලධර්ම ඉතිහාසයේ පුරාම සාර්ථක හා බලගත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් දැන සිටි අතර භාවිතා කර ඇත. ජ්‍යෙෂ්ඨ නායකයින්, දාර්ශනිකයන්, නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයින් තේරුම් ගත්තේ ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ ලෝකයේ හැඩගස්වන බවයි. ඔවුන් සාර්ථකත්වය සිදුවීමට බොහෝ කලකට පෙර සිටම එය දුෂ්‍යමාන කළහ. ඔවුන්ගේ හැකියාවන් විශ්වාස කළහ. සහ ඔවුන්ගේ ඉලක්ක කෙරෙහි නොසැලෙන විශ්වාසයක් පවත්වා ගත්හ. ඔවුන්ගේ ජයග්‍රහණ වාසනාව හෝ අහම්බයක් නිසා නොව ඔවුන්ට අවශ්‍ය සහ සිදුවීමට අපේක්ෂා කරන දේ කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව නිසාය. මේ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සීමාවන් නොසලකා හරින බව පෙනේ. මන්ද ඔවුන් කිසි විටකත් සැකයට හෝ බියට ඉඩ නොදේ. කෙසේ වෙතත් බොහෝ අය මෙම මූලධර්මය නොදැන තම ජීවිත ගත කරති. තත්ත්වයන් හැඩගැස්වීමේ බලය තමන්ට ඇති බව වටහා ගැනීම වෙනුවට ඔවුන් තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වයි. යම් නරක දෙයක් සිදු වුවොත් ඔවුන් කලකිරීමට පත්වන අතර එය වඩාත් නිෂේධාත්මක සිතුවිලි වලට තුඩු දෙන අතර එමගින් වඩාත් නොසුදුසු තත්ත්වයන් ආකර්ෂණය වේ. මෙම චක්‍රය දිගටම පවතින්නේ ඔවුන්ගේ අතීත සිතුවිලි ඔවුන්ගේ වර්තමාන යථාර්ථය නිර්මාණය කළ බව ඔවුන් හඳුනා නොගන්නා බැවිනි. මෙම අවබෝධය හඳුනාගත් පසු සිතුවිලි ප්‍රවේශමෙන් තෝරා ගැනීමෙන් අනාගත තත්ත්වයන් පාලනය කළ හැකි බව පැහැදිලි වේ. ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට නම් සෑම විටම සිතුවිලි සහ හැඟීම් පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. සෑම සිතුවිල්ලක්ම අනාගත අත්දැකීම් නිර්මාණය කිරීමට දායක වේ. සිතුවිලි නිරීක්ෂණය කිරීමෙන් සහ සකස් කිරීමෙන් පුද්ගලයෙකුට වඩාත් ධනාත්මක සහ ප්‍රයෝජනවත් යථාර්ථයන් පමණක් ආකර්ෂණය වන බව සහතික කළ හැකිය. නිෂේධාත්මක සිතුවිල්ලක් ඇති වූ විට එයට විරුද්ධ විය යුතු හෝ බිය විය යුතු නැත. ඒ වෙනුවට අවධානය මෘදු ලෙස වඩාත් උසස් අදහසක් වෙත යොමු කළ යුතුය. ඉලක්කය වන්නේ නිෂේධනයට එරෙහිව සටන් කිරීම නොව එය වඩා හොඳ දෙයක් සමග ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම ක්‍රියාවලියේදී හැඟීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සිතුවිලි පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් ශක්තිමත් හැඟීම් වලින් පිටුබලය ලැබිය යුතුය. හැඟීම් සිතුවිලි අපේක්ෂිත ප්‍රතිඵලය සමග පෙළ ගැසී තිබේද යන්න පෙන්වන අභ්‍යන්තර මාලිමාවක් ලෙස ක්‍රියා කරයි. සිතුවිල්ලක් ප්‍රීතිය, උද්‍යෝගය හෝ සාමය ගෙන දෙන විට එය සාර්ථකත්වය කරා ගෙන යන බවට ලකුණකි. යම් සිතුවිල්ලක් බිය, කාංසාව හෝ දුක ඇති කරයි නම් එයින් අදහස් වන්නේ සතුට ගෙන නොදෙන දෙයක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. මෙම හැඟීම් ආකර්ෂණීය බලය වැඩි කරන බැවින් ධනාත්මක හැඟීම් ජනනය කරන සිතුවිලි සෑම විටම තෝරා ගැනීම යතුරුයි. බොහෝ අය විශ්වාස කරන්නේ ඔවුන්ගේ සතුට බාහිර තත්ත්වයන් මත රඳා පවතින බවයි. නමුත් යථාර්ථයේදී සතුට මුලින්ම නිර්මාණය කළ යුත්තේ ඇතුළතය. බාහිර තත්ත්වයන් යනු අභ්‍යන්තර තත්ත්වයන්ගේ පිළිබිඹුවක් පමණි. පුද්ගලයෙකු ප්‍රීතිය, කෘතඥතාව සහ ධනාත්මක බව වර්ධනය කරන්නේ නම් ඔහුගේ බාහිර ලෝකයේ එම හැඟීම් පිළිබිඹු කිරීමට පටන් ගනී. සතුට ගෙන දෙන ක්‍රියාකාරකම් වල යෙදීම ඉතා වැදගත් වන්නේ මේ නිසාය. එය සංගීතයට සවන් දීම, ආදරයෙන් සමග කාලය ගත කිරීම, සබාදම් භුක්ති විඳීම, සතුට වැඩිවන ජීවිතයට යහපත දේ ඇදගන්නා තරමට මේ මූලධර්මයේ ඵලදායී ලෙස භාවිතා කිරීමේ තවත් තීරණාත්මක සාධකයක් වන්නේ සැකය දුරු කිරීමයි. යමෙකු යමක් ආශා කළත් එය කළ නොහැකි බව රහසින් විශ්වාස කරන විට ඔවුන් තම ශක්තිය
තුල ගැටුමක් ඇති කරයි. සැකය අවශ්‍ය දේ ආකර්ෂණය කර ගැනීමේ හැකියාව දුර්වල කළයි. එය විශ්වයට අපේක්ෂිත ප්‍රතිඵලය ලබා දීම වළක්වන බ්ලොක් එකක් ලෙස ක්‍රියා කරයි. යමක් සිදුවේදයි ප්‍රශ්න කිරීම වෙනුවට සම්පූර්ණයෙන් විශ්වාස කිරීම වඩා බලවත්. සැකය දුරු වූ වහාම මෙම ක්‍රියාවලිය වේගවත් වන අතර සියල්ල ආයාසයකින් තොරව නිසි තැනට වැටෙන්නට පටන් ගනී. කෘතඥතාව යනු බහුලත්වය ආකර්ෂණය කර ගැනීම සඳහා ඇති බලවත්ම මෙවලම් වලින් එකකි. දැනටමත් පවතින දේ සඳහා කෘතඥතාව පළ කිරීම කෘතඥතාව විය යුතු තවත් දේවල් පැමිණිය යුතු බවට සංඥාවක් යවයි. දුෂ්කර අවස්ථාවන්හිද පවා අගය කිරීමට යමක් සෑම විටම තිබේ. කෘතඥතාව දෛනික පුරුද්දක් බවට පත් වූ විට පුද්ගලයෙකුගේ මුළු ශක්තියම බහුලත්වයේ දෙසට මාරු වේ. යහපත හඳුනා ගැනීම පුරුද්දක් කරගන්නා අයට ඔවුන්ගේ ආශිර්වාද වැඩිවන බව පෙනී යනු ඇත. බොහෝ අය කරන එක් වැරැද්දක් නම් තම ආශාවන්ට ඕනෑවට වඩා බැඳීමයි. යමකට යමක් දැඩි ලෙස අවශ්‍ය වූ විට ඔවුන්ගේ අවධානය බොහෝ විට යොමු වන්නේ එහි පැවැත්මට වඩා නොමැතිකමටය. මේ ප්‍රතිරෝධය ඇති කරයි. ආකර්ෂණීය ක්‍රියාවලිය මන්දගාමී කරයි. හොඳම ප්‍රවේශය වන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය පිළිබඳව පැහැදිලි දැක්මක් තිබීමයි. එය දැනටමත් තිබීමේ උද්‍යෝගය අත්විඳින්න. ඉන්පසු අවශ්‍යතාවයක් හෝ හදිස්සියක් පිළිබඳව හැඟීම මුදා හරින්න. එය නියම වේලාවට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන්න. එය පහසුවෙන් ප්‍රකාශ වීමට ඉඩ සලසයි. ඍණාත්මක සිතුවිලි සෑම විටම කලින් කලට මතුවනු ඇත. නමුත් ඒවාට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට හැකි ඉක්මනින් ධනාත්මක දෙයකට අවධානය යොමු කළ යුතුය. මෙය කළ හැක්කේ ප්‍රීතිමත් මතකයන් සිහිපත් කිරීමෙන්, ප්‍රීතිමත් සංගීතයට සවන් දීමෙන් හෝ ප්‍රීතිමත් ක්‍රියාකාරකම් වල යෙදීමෙන්. මෙම පුරුද්ද නිතර පුනරාවර්තනය වන තරමට ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගැනීම පහසු වේ. වෙනස්කම් පෙනෙන්නට කොපමණ කාලයක් ගත වේද යන්න ගැන මිනිසුන් බොහෝ විට කල්පනා කරති. පිළිතුරු රඳා පවතින්නේ යමෙකු කොතරම් දැඩි ලෙස එය විශ්වාස කරනවාද සහ ඔවුන්ට අවශ්‍ය දේ කෙරෙහි ඔවුන් කෙතරම් ස්ථාවරව අවධානය යොමු කරනවාද යන්න මතය. සමහර දේවල් ඉක්මනින් ප්‍රකාශ විය හැකි අතර අනෙක් ඒවා වැඩි කාලයක් ගත වේ. යතුරු නම් නිරන්තරයෙන් ප්‍රශ්න නොකර ඉවසිලිවන්තව සිටීම ක්‍රියාවලිය විශ්වාස කිරීමයි. සෑම විස්තරයක්ම පාලනය කිරීමේ අවශ්‍යතාවය අත්හැරීමෙන් ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා දේවල් ස්වභාවිකවම දිගහැරීමට ඉඩ සලසයි. අපේක්ෂිත ප්‍රතිඵලය දැනටමත් අත්කරගෙන ඇති බව හැඟෙන පරිදි ක්‍රියා කිරීම උපකාරී වේ. මේ අදහස් කරන්නේ නොසලකිරීමත්ව තීරණය ගැනීම නොව තමන්ට අවශ්‍ය දේ දැනටමත් ඇති කෙනෙකුගේ මානසිකත්වයේ සහ හැසිරීම අනුගමනය කිරීම. නිදසුනක් වශයෙන් මූල්‍යමය වශයෙන් සමෘද්ධිය සොයන පුද්ගලයෙකු තමන් දැනටමත් මූල්‍යමය වශයෙන් සුරක්ෂිත බව හැඟී ක්‍රියා කළ යුතුය. ආදරය ආශා කරන පුද්ගලයෙක් දැනටමත් ගැඹුරින් ආදරය කරන කෙනෙකුගේ විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතුය. මෙය ඉදිරි දර්ශන මාරුව ආකර්ෂණීය ශක්තියක් කරයි. ජීවිතය අරගලයක් විය යුතු නැත. මෙම මූල ධර්මයේ තේරුම් ගෙන ක්‍රියාත්මක කළ පසු සියල්ල පහසු වේ. තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම වෙනුවට මිනිසුන්ට තමන්ගේ යථාර්ථය නිර්මාණය කළ ගත හැකිය. සෑම මොහොතක්ම සාර්ථකත්වය හා සතුට කරා ගෙන යන සිතුවිල්ලක් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දේ. මෙම ක්‍රියාවලිය ප්‍රගුණ කිරීමෙන් නව ජීවන රටාවක් ආරම්භ වේ. අසීමිත හැකියාව, ප්‍රීතිය සහ ඉටුවීමෙන් පිරුණු එකක්. ඉතින් මේ විදිහට සීක්‍රට් බුක් එකේ පළවෙනි පරිච්ඡේදය නිමා වෙනවා. තවත් පරිච්ඡේදයකින් හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.